සුබ දවසක් ඔයාලා හැමදෙනාටම. ඉතින් එහෙනම් අපි බලමු කොහොමද මේ ඩිසයින් ක්ලවුඩ් හරහා මාසෙට ඩොලර්ස් 1000කට වඩා ඉන්කම් එකක් ජෙනරේට් කරගන්නේ කොහොමද කියන එක ගැන. ඉතින් ඩිසයින් ක්ලවුඩ් කියන සයිට් එක නැත්නම් ඔයාලට මේ ෆ්‍රීලාන්සින් ප්ලැට්ෆෝම් එක ගැන පොඩ්ඩක් ඉන්ට්‍රොඩියුස් කරලා දුන්නොත් මේ ප්ලැට්ෆෝම් එක ඇත්තටම ඩිසයිනින් සම්බන්ධ ප්‍රොජෙක්ට්ස් කරන්න පුළුවන් හොඳ ෆ්‍රීලාන්සින් ප්ලැට්ෆෝම් එකක් උත් හරි. ඉතින් ඔයාලා තවත් ප්ලැට්ෆෝම් ගණනාවක් දන්නවා. ෆ්‍රීලාන්සර් එක, Fiverr එක, Upwork එක වගේ people power එක වගේ ගොඩක් ෆ්‍රීලාන්සින් ප්ලැට්ෆෝම්ස් මේ වෙනකොට අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ අතර තියෙන තවත් එකක් තමයි මේ ඩිසයින් ක්ලවුඩ් කියන්නේ. ඉතින් මේ ප්ලැට්ෆෝම් එක through ඩිසයිනින් වලට අදාළ සර්විසස් ඕනම එකක් අපිට මේ විදිහට ෂෙයා කරගන්න පුළුවන්කමක් හැකියාවක් තියෙනවා. ඉතින් මේකේ සහ අනිත් ප්ලැට්ෆෝම් වල තියෙන වෙනස්කම කතා කරොත් ඔයාලා දන්න Fiverr, Upwork එහෙම නැත්නම් people power වගේ සයිට් වල ඔයාලට සාමාන්‍යයෙන් වෙන්නේ ඔයාලගේ ප්‍රොෆයිල් එක බිල්ඩ් කරලා ඔයාලා එතන ගිග් එකක් දාලා ඔයාලට ඕඩර් එකක් ක්ලයන්ට් කෙනෙක්ගෙන් එන එකක් ඔයාලා බලාගෙන ඉන්න අවශ්‍ය වෙනවා. ඉතින් Upwork එකේ නම් ඒ වගේ process එකක් නෙමෙයි. ඔයාලට proposal දාලා ඔයාලට job vacancy එකක් හොයාගන්න පුළුවන්. ඉතින් ඒ වගේ same process එකක් තමයි මෙතනත් තියෙන්නේ. ඉතින් design crowd එකේදී වෙන process එක ගැන කතා කරොත් ඔයාලට මෙතන profile එක build කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ jobs කියන එක යටතේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන available job categories තියෙන designing වලට අදාළ එක්සාම්පල් එකක් විදිහට ඔයාලට පුළුවන් නම් logo designing. ඉතින් ඔයාලට freelancer කෙනෙක් විදිහට logo designing skill එක තියෙනවා නම් ඔයාලට පුළුවන් මේ logo designing කියන එකට ඇවිල්ලා ඔයාලට බලා ගන්න පුළුවන් මේ වෙනකොට availables තියෙන job vacancies තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි කිව්වොත් projects ටික. ඉතින් ඔයාලට මෙතනින් ගැලපෙන project එකක් ඔයාලට මෙතනින් select කරගෙන ඔයාලට පුළුවන් එයාලගේ requirements වලට ගැලපෙන design එක කරලා ඔයාලට submit කරලා ඔයාලට පුළුවන් revenue එකක් මේ විදිහේ අරගන්න. ඉතින් මෙතනදී ලොකු revenue එකක් ඔයාලට අරගන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඒ ගැන කොච්චරක් earn කරන්න පුළුවන්ද කොහොමද earn වෙන්නේ විස්තර ටික ඉස්සරහට කතා කරමු. ඉතින් පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් තමයි මම ඔයාලට දුන්නේ. දැන් එහෙනම් අපි බලමු කොහොමද මේකේ registration process එක කරගන්නේ කියන එක ගැන. ඉතින් ඔයාලට මේ site එකට එන්න අවශ්‍ය නම් ඔයාලට කරන්න තියෙන Google එකට ඇවිල්ලා design crowd කියලා ගහලා search කරගන්න. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට පළවෙනි result එකකින් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට design crowd official website එකට එන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් හරි ආවට පස්සේ ඔයාලා මුලින්ම කරන්න ඕනේ මෙතන දකුණත පැත්තේ අයිනේ තියෙන register කියන බටන් එක උඩ click කරලා ඔයාලට පුළුවන් ඔයාලගේ Gmail address එක දීලා ඔයාලට register වෙන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් මේ විදිහට register වෙද්දී ඔයාලගේ email address එක, ඔයාලගේ phone number එක, ඔයාලගේ district එක, ඔයාලගේ country එක වගේ දේවල් ඔයාලට මෙතන select කරන්න වෙනවා. postal code එකත් add කරන්න වෙනවා. ඉතින් postal code එක දන්නේ නැත්නම් ඔයාලට පුළුවන් ඔයාලා ඉන්න district එකේ මේ විදිහට search කරලා postal code කියලා search කරගත්තාම ඔයාලට ඒ අදාළ එක බලා ගන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් ඔයාලට මේ බලා ගන්න පුළුවන් අපේ district එකට අදාළ postal code එක. ඉතින් මේ විදිහට ඔයාලට ඒ ටිකත් fill කරගත්තට පස්සේ ඔයාලට මෙතන payment details වලට ගියාම ඔයාලට options දෙකක් තියෙනවා. PayPal එක සහ Payne එක. ඒක ඔයාලට ගැලපෙන එකක් select කරගන්න පුළුවන්. ඉතින් මම වඩාත් recommend කරනවා Payne එක add කරගන්න එක. ඉතින් හරි මේ විදිහට ඔයාලට setup කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලට ලේසියෙන් මේකේ profile එක build කරගන්න. ඉතින් හරි මේ විදිහේ ඔයාලා profile එක build කරගත්තට පස්සේ එතනින් පස්සේ ඔයාලා තියෙන කලින් පෙන්නපු විදිහට ඔයාලගේ skill එක තියෙන job වලට ගිහිල්ලා projects වලට ගිහිල්ලා ඔයාලට ඔයාලගේ skills පාවිච්චි කරලා projects කරන්න තමයි තියෙන්නේ. ඉතින් ඒව ගැන පැහැදිලි කරන්නත් කලින් මම ඔයාලට පෙන්නන්නම් මේ විදිහට මේ site එක through ලංකාවේ අය මේ වෙනකොට කොච්චරක් earn කරලා තියෙනවද කියන එක ගැන. ඉතින් හරි මම මේ විදිහට මෙතන jobs කියන එකට යනවා. ඉතින් ඔයාලට jobs කියන එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට logo designing වලට ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේ විදිහට logo designing වලට අදාළ මේ වෙනකොට මේ site එක through වැඩ කරන අයගේ earnings සහ එයාලා කොහෙද ඉන්නේ කියන එක වැටලා තියෙනවට බලා ගන්න. ඉතින් මම මේ විදිහට country එකකට මම මෙතනින් ශ්‍රී ලංකාව filter කරගන්නවා. ඉතින් ශ්‍රී ලංකාව ෆිල්ටර් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් කොච්චර කට්ටියක් මේකේ වැඩ කරනවද කියන ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ශ්‍රී ලංකාවේ ඉන්න කෙනෙක් මේකට ඩොලර් 22000ක් වගේ ප්‍රමාණයක් earn කරලා තියෙනවා. මෙයාත් 22000, මෙයා 13000ක්, මෙයා 12600ක වගේ ප්‍රමාණයක් මේ විදිහට ගොඩක් ප්‍රමාණයක් මේ විදිහට මේ site එක through ලංකාවේ ඉඳලා මේ වෙනකොටත් වැඩ කටයුතු කරගෙන යනවා. ඉතින් ඒ නිසා 100% ෂුවර් කරන්න පුළුවන් මේ site එක through අපිට ගොඩක් හොඳ earning එකක් අරගන්න පුළුවන් කියන එක. ඉතින් හරි දැන් ඔයාලගේ profile එක build කරගත්තට පස්සේ ඊළඟට ඔයාලට කරන්න තියෙන ඔයාලගේ process එක එහෙම නැත්නම් ඔයාලට මේ site එක through වැඩ කරන්න තමයි තියෙන්නේ. ඉතින් කොහොමද job එකක් හොයාගන්නේ project එකක් හොයාගන්නේ කියන එක ගැන කතා කරත් ඔයාලට මේ job කියන එක උඩ arrow එක උඩ click කරගත්තාම ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට මේකේ availables තියෙන categories ටික. example එකක් විදිහට ඔයාලට logo designing කරන්න පුළුවන් නම් ඒකට යන්න පුළුවන්. එහෙම නැත්නම් business card, එහෙම නැත්නම් label designing ඒ විදිහට ඔයාලට ගැලපෙන එකට යන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් example එකක් විදිහට මම පළවෙනි අරදී logo designing එකට යන්නම්. ඉතින් හරි ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට මෙතන මේ වෙනකොට available තියෙන projects ටික list down වෙනවා බලා ගන්න. ඉතින් ඔයාලට අවශ්‍ය නම් මේ filter options පාවිච්චි කරලා මේවත් filter කරගන්න පුළුවන්. ඉතින් මෙතනදී ඔයාලා මේ project select කරගද්දිත් සැලකිලිමත් වෙන්න ඕන වැදගත් කාරණා කිහිපයක් තියෙනවා.
පළවෙනි එක තමයි ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන දකුණු පැත්තේ අයිනි මේ ප්‍රොජෙක්ට් එකට කොච්චර ගාණක් මෙයාලා ගෙවනවද කියන එක සඳහන් කරලා තියෙනවා. ඉතින් මේකෙදි බලා ගන්න පුළුවන් ඩොලර් 150ක් මෙයා මේ ඩිසයිනින් ප්‍රොජෙක්ට් එකට ගෙවනවා. ඉතින් ඒ වගේම මෙයා ඩොලර් 490ක් ඩොලර් 150 ඔයාලට ඉතින් ෆයිබර් වල වැඩ කරනවට සාපේක්ෂව ලොකු earning එකක් මේ සයිට් එක through අරගන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඒ වගේම මෙතනින් පහළට આવත් ඔයාලට බලා ගන්න පුළුවන් තවම මේ ප්‍රොජෙක්ට් එක ඔයාලට කම්ප්ලීට් කරන්න දවස් කොච්චරක් තියෙනවද කියන එක බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන 120ක් ඩිසයිනර්ස්ලා කියලා පෙන්වන්නේ මේ වෙනකොට මේ ප්‍රොජෙක්ට් එකට ඩිසයිනර්ස්ලා ඩිසයින්ස් කොච්චර ප්‍රමාණයක් අප්ලෝඩ් කරලා තියෙනවද? එහෙම නැත්නම් ඩිසයින්ස් කොච්චර ප්‍රමාණයක් ඩිසයිනර්ස්ලා අප්ලෝඩ් කරලා තියෙනවද කියන එක තමයි මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම මේ විදිහේ ප්‍රොජෙක්ට් එකක් සිලෙක්ට් කරගන්න ඕන නම් මේ විදිහේ ඩිසයිනර්ස්ලා අඩු ප්‍රමාණයක් සබ්මිට් කරලා තියෙන ප්‍රොජෙක්ට්ස් තෝරගන්න. එතකොට ඔයාලට කම්පිටිෂන් එකකින් අඩු ප්‍රමාණයකින් ඔයාලට ඔයාලගේ මේකේ සල්ලි ටිකක් earn කරගන්න හැකියාවක් තියෙනවා. ඉතින් හරි ඊළඟට තියෙන ප්‍රශ්නේ තමයි කොහොමද මේ ප්‍රොජෙක්ට් එකට අදාළ විස්තර ගන්නෙ කොහොමද අපි ඩිසයින් එක ගැන විස්තර හොයාගන්නේ කියන එක. ඒක කරන්න තියෙන හරිම සිම්පල් දේ ඒක තමයි ඔයාලට ගැලපෙන ප්‍රොජෙක්ට් එකට මේ විදිහට ක්ලික් කරගන්න. ඉතින් ක්ලික් කරගත්තාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට හැම විස්තරයක්ම මෙතන වැටෙනවා බලා ගන්න පුළුවන්. මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් කලින් විදිහටම තව කොච්චර කාලයක් තියෙනවද මේ ප්‍රොජෙක්ට් එකට කොච්චර ගෙවනවද මේ හැමදේම ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට මේ විස්තර ඔක්කොම ටික ඔයාලට සඳහන් කරලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් ඒ ටික ඔයාලට තේරෙන්නේ නැත්නම් ඔයාලට පුළුවන් Google Translate නැත්නම් මේ වෙනකොට ගොඩක් දෙනෙක් පාවිච්චි කරන ChatGPT tool එක, එතකොට Grok එක, Gemini එක, ඒ වගේ මොනවාම හරි tool එකක් පාවිච්චි කරලා ඔයාලට පුළුවන් මේක ගැන හොඳ simply roughly idea එකක් අරගෙන ඔයාලට මේ design එක ගොඩක් හොඳට කරන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඒකට අදාළ samples ටික ඔයාලට පහලින් දීලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් තවත් විස්තර ටිකක් තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. මේ විදිහේ ෆයිල් එකකුත් එයාලා attach කරලා තියෙන. ඉතින් ඔයාලට පුළුවන් මෙතන download file කියනකොට click කරලා ඒක බලන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙතන submit your design කියනකොට click කරලා ඔයාලගේ design එක submit කරන්න තමයි තියෙන්නේ. ඉතින් ඒ විදිහට submit කරාට පස්සේ එයාලා මේ date එක count කරලා ඉවරනට පස්සේ ඔයාලගේ design එක එයාලට satisfy නම් ඔයාලගේ design එක මෙයාලා මේ විදිහට purchase කරගන්නවා. ඉතින් ඊට පස්සේ ඔයාලට අවසාන වශයෙන් ගැටලුවක් වෙන්නේ නැති එයාලා හදිසියවත් මගේ design එක purchase කරේ නැත්තම් මගේ design එක අපතේ යනවාද එහෙම නැත්නම් මම වෙච්ච මහන්සිය අපතේ යනවාද කියන එක ගැන. එහෙම දෙයක් වෙන්නේ නැහැ. ඔයාලා මේ විදිහට submit කරන designs එයා purchase කරේ නැත්නම් ඔයාලගේ profile එකට මේවා update වෙනවා. ඊට පස්සේ කවුරු හරි client කෙනෙක් හෝ නැත්නම් වෙනත් කෙනෙක් එයාලගේ project එක මේකට list down කරන්න කලින් එහෙම නැත්නම් post කරන්න කලින් මේ විදිහට clientලා නැත්නම් freelancers ලා කරලා තියෙන projects බලලා එයාලගෙම කෙලින්ම purchase කරන අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒ නිසා කිසිම දෙයකට බය වෙන්න එපා. කිසිම දෙයක් අපතේ ගියා කියලා හිතන්න නැතුව ඔයාලට පුළුවන් මේ site එක through වැඩ කරගෙන යන්න. ඉතින් හරි ওই විදිහට වැඩ කරගෙන ගියාට පස්සේ මේ විදිහට කවුරු හරි කෙනෙක් ඔයාගේ ඩිසයින් එකක් පර්චේස් කරාට පස්සේ ඔයාලට ඔයාලගේ Payoneer හරි PayPal එක හරහා ඔයාලට මේක withdraw කරගන්නත් හැකියාවක් තියෙනවා. ඉතින් ඒ නිසා තමයි මම මේ site එක recommend කරන්න ප්‍රධානතම හේතුව තමයි මේක ලංකාවේ වැඩ කරන ඒ වගේම තමයි අපිට Payoneer හරහා ලේසියෙන්ම මේකට withdrawals අරගන්න පුළුවන් නිසා ඔයාලට 100% sure කරලා මේකේ වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් හරි මම හිතනවා මේ ගැන ඔයාලට හොඳ knowledge එකක් ලැබෙන්න ඇති කියලා. ඉතින් මේ වගේ e-money සම්බන්ධ contents ගොඩක් මම ඉස්සරහට අරන් එන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ නිසා channel එක subscribe කරලා තියාගන්න. එනකින් තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙන ඔයාලට මම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.